iBoon කියලා පිළිගන්නවා හැමදෙනාම අදත් art.lk YouTube channel එකෙන් ගෙන තවත් අලුත් movie explain වීඩියෝ එකකට. හිතන්නකෝ මෙහෙම ලෝකෙින් ඔක්කොම මිනිස්සු වගේ පිස්සු හැදිච්ච මිනිමස් කන අමුතු සත්තු జాතියක්. එහෙමත් නැත්තම් සොම්බිලා වෙලා ඔයයි තව 14ක් විතරක් බේරිලා ඉන්නවා. හැබැයි මේ විනාශයට බෙහෙතක් හොයාගන්න පුළුවන් වෙන්නේ හරිම අමුතු භයානක ළමයි ටිකක්ව විද්‍යාගාරයක කපලා කොටලා පරීක්ෂණ කරලා විතරයි. ඒත් ඒ ළමයින්ගෙන් එක්කෙනෙක් මෙලන කියන පුංචි කෙල්ලෙක් ඔයාට පුදුම විදිහට එකතු වුණොත් එයා අනිත් අයට වඩා ගොඩක් වෙනස් බුද්ධිමත්. එයා බලාපොරොත්තුවක්ද නැත්තම් මනුෂ්‍ය වර්ගයාගේ අවසානයේද? මේ ඉන්න ළමෙක්ද නැත්තම් ළමෙක් වගේ රඟපාන රාක්ෂයෙක්ද? අද අපි කතා කරන්න යන The Girl with Earl Gifts කියන චිත්‍රපටයේ දිගහැරෙන්නේ මෙන්න මේ ප්‍රශ්න ගොන්නත් එක්ක හිතා ගන්න බැරි තරම් භයානක හැඟීම්බර කතාවක්. මනුස්සකම කියන්නේ මොකක්ද කියනක ප්‍රශ්න කරන මේ කතාවේ ඇත්තම රාක්ෂයා කවුද කියලා හොයාගන්න අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් කතාව පැත්තට යන්න කලින් තාමත් art.lk YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. එහෙනම් ඉතින් වැඩි කතා බහකින් තොරව අපි යමු කතාව පැත්තට. කතාව පටන් ගන්නේ අනාගතේ දුක්බර ලෝකයක ඊටාම සරල කොන්ක්‍රීට් බිත්ති විතරක් තියෙන හිර කූඩුවකින් මෙලෙනි කියන පුංචි කෙල්ල ඇහැරෙනවා. එයා හරිම පිළිවෙලට ඇඳෙන් බැහැලා තමන්ගේ උදෑසන වැඩ ටික කරගන්නවා. ඇද හදලා මූණ හොදලා හැමදේම කරන්නේ පුරුද්දට වගේ. හැබැයි මේ හැමදේටම වඩා පුදුම දේ තමයි මේ හැමදේම ඉවර වෙලා එයා කිසිම පැකිලීමක් නැතුව ගිහින් එතන තියෙන රෝද පුටුවක වාඩි වෙලා තමන්ව ඒකට තියලා හිර කරගන්න එක. අත් කකුල් බෙල්ල ඔළුව පවා හොලවන්න බැරි වෙන්න පටි වලින් බඳිනවා. ඇයි මේ පොඩි ළමයා තමන්ටම මෙහෙම කරගන්න හදන්නේ? මේක තමයි අපේ හිතට එන පළවෙනි ප්‍රශ්නය. ටිකකින් සයිරන් සද්ද ඇහෙනවත් එක්කම බරාවි ගත්ත සොල්දාදුවෝ කණ්ඩායමක් එයාලගේ කුටිවලට කඩාගෙන වදිනවා. ඒ කණ්ඩායමේ නායකයා තමයි සැරෙන් එඩි පාක් කියලා කියන්නේ. එයාලා මෙලිනිගේ බදපටි තද කරලා එයාට කිසිම විදිහකට හෙලවෙන්න බැරි බව තහවුරු කරගන්නවා. මෙලින නම් හරිම සතුටෙන් good morning සැරෙන් පාකර් කියලා කතා කරාට සොල්දාදුවාගෙන් කිසිම හිනාවක්වත් ප්‍රතිචාරයක්වත් ලැබෙන්නේ නැහැ. එයාලා මෙලිනි වගේ තවත් ළමයින් ගොඩක් මේ විදිහටම රෝද පුටුවල තියාගෙන තදින් බැඳලා ආරක්ෂා හමුදා කඳවුරක් ඇතුලේ තියෙන පන්ති කාමරයකට තල්ලු කරගෙන යනවා. මේ ළමයි හැමෝම තැඹිලි පාට ඇඳුම් ඇඳලා ඉන්නේ. මේ දර්ශනයෙන් අපිට තේරෙනවා මේක සාමාන්‍ය ඉස්කෝලයක් නම් නෙවෙයි කියලා. පන්ති කාමරයේ ඇතුලේ මේ ළමයින්ට උගන්වන්නේ හෙලන් ජෙස්ටිනෝ කියන කරුණාවන්ත ගුරුතුමිය. එයා අනිත් අය වගේ නෙවෙයි ළමයින්ට සෙනෙහසින් කතා කරනවා. අද පාඩම ග්‍රීක මිත්‍යා කතා. මිස් ජෙස්ටිනෝ පැන්ඩෝරා කියන තරුණියට දෙවිවරු දීපු තෑගි පෙට්ටියක් ගැන කතාවක් කියනවා. ඒ පෙට්ටිය අරින්න එපා කිව්වත් කුතුහලය නිසා පැන්ඩෝරා ඒක අරිනවා. එතකොට ඒක ඇතුලේ හිර කරලා තිබුණු ලෝකේ තියෙන හැම නපුරක්ම ලෙඩ රෝග දුක් වේදනාව ඔක්කොම එළියට එනවා. හැබැයි අන්තිමට පෙට්ටියේ එක දෙයක් ඉතුරු වෙනවා. ඒ තමයි බලාපොරොත්තුව. මෙලනි මේ කතාව ආගෙන ඉන්නේ හරිම උනන්දුවෙන්. එයා තමයි පන්තියේ ඉන්න දක්ෂම සහ ප්‍රශ්න අහන්න වැඩි නැඹුරුතාවයක් තියෙන ළමයා. එයාගේ බුද්ධිය දැක්කම අපිට හිතාගන්න බෑ ඇයි මෙයාට මෙහෙම සලකන්නේ කියලා. පන්තියේ පැත්තකින් ඉඳගෙන මේ හැමදේම බලාගෙන ඉන්නවා තවත් කෙනෙක්. ඒ තමයි කැරොලයින් කොල්ඩේවන් කියන වෛද්‍යවරිය. එයා මේ ළමයි දිහා බලන්නේ ශිෂ්‍යයන් විදිහට නෙමෙයි පරීක්ෂණාගාරයක ඉන්න පරීක්ෂණ වස්තු විදිහට. හංග්‍රි එහෙමත් නැත්තම් බඩගිනි කියලා හඳුන්වන දිලීරය ආසාදනයට බෙහෙතක් හොයන එයා මේ ළමයින්ගේ හැසිරීම් ගැන සටහන් දාගන්නවා. එයාගේ බැල්මෙන් පේන්නෙම කිසිම අනුකම්පාවක් නැති විද්‍යාව ගැන කුතුහලයක් තියෙන කෙනෙක් විදිහටයි. මිස් ජෙස්ටිනෝ මෙලනිට හුරුතල් පූස් පැටියෙක්ගේ පින්තූරයක් පෙන්වනවා. ඒක දැක්ක ගමන් මෙලනිගේ මූණ පුදුම සෙනෙහසක් හැඟීමක් ඇති වෙනවා. එයා කතාවක් ලියනවා ඒ පින්තූරය ගැන. හැබැයි ඩොක්ටර් කොල්වේඩ් මේක දකින්නේ වෙනස්ම විදිහකට. ඇය කියන්නේ ළමයින්ට ඇත්තටම හැඟීම් නැහැ. එයාලා කරන්නේ මිනිස්සුන්ව දැකලා ඒ අයගේ හැඟීම් අනුකරණය කරනක විතරයි කියලා. ඒ කියන්නේ මෙලනිගේ මේ ප්‍රතිචාරය ඇත්ත එකක් නෙවෙයි රඟපෑමක් විතරක් කියන එකයි ඩොක්ටර්ගේ මතය. ටික වෙලාවකට පස්සේ මෙලනි ලියපු කතාවට හිත යටින් සතුට වෙන මිස් ජෙස්ටිනෝ අමතක වෙලා වගේ මෙලනිගේ ඔළුව අත ගන්නවා. ඒත් එක්කම දොර කඩාගෙන ඇතුළට එන සැරෙන් පාක් මිස් ජෙස්ටිනෝට කෑ ගහනවා. "වාට පිස්සුද? මේ ළමයිව අල්ලන්න එපා කියලා තියෙනවා. දන්නේ නැද්ද?" කියලා. එයා කෑ ගහනවා. මේ ළමයි ඇත්තටම කොච්චර භයානකද කියලා පෙන්වන සැරෙන් පාක් තමන්ගේ අතේ තවරලා තියෙන ජෙල් එකක් ඉවත් කරලා ඒ ජෙල් එකේ සුවඳ නැති කරනවා. හිස් අත ළමයින්ට ටිකක් ලං කරනවත් එක්කම
ඒ ළමයි මිනිස්සුවද දැනෙච්ච ගමම්ම ඒ වෙනකන් හරිම අහිංසක විදියට හිටපු ළමයි දත්මිටි කන්න දඟලන දරුණු මුර්ගය වගේ හැසිරෙන්න පටන් ගන්නවා. එයාලගේ කටවල් වේගෙන් චලනය වෙනවා. හරියට මස් කන්න හදනවා වගේ. මේ දර්ශනයෙන් මිස් ජෙස්ටිනෝ වගේම බලන් ඉන්න අපිත් ගල් ගැහෙනවා. මේ අහිංසක පෙනුම ඇතුලේ ඉන්නේ කොච්චර දරුණු සත්වයක්ද කියන එක මේ සිදුවීමෙන් තමයි තේරුම් යන්නේ. එදා රෑ මෙලනිව එයාගේ කුටියෙන් එළියට ගන්නවා. හැබැයි මේ පාරේ යන්නේ පන්තියට නෙමෙයි. සැරෙන් පාක්ස් මෙලනිව ඩොක්ටර් කෝඩ් වෙල්ගේ විද්‍යාගාරයට ගෙනියනවා. මෙතෙන්දි මෙලනිව තෝරගෙන තියෙන්නේ එයා තමයි පන්තියේ දක්ෂම ළමයා නිසා. ඩොක්ටර් කොල්වෙඩ්ගේ අරමුණ පැහැදිලි. එයාට ඕනි මෙලනිගේ මොළයේ සහ ස්නායු පද්ධතිය කපලා ඒක අධ්‍යයනය කරලා හංග්‍රි වෛරසයට එන්නතක් හදන්න. මෙලනි වෙනුවෙන් ඩොක්ටර් කොල්වෙල්ගේ අන්තිම තෑග්ග තමයි ශල්‍යාගාරයේ තියෙන මේසය. ඩොක්ටර් කොල්වෙල් මෙලනිව සිහි නැති කරලා ශල්‍ය කර්මය කරන්න ලෑස්ති වෙනවත් එක්කම මිස් ජෙස්ටිනෝ විද්‍යාගාරයට කඩා වදිනවා. එයා අතට ගින්නිවන උපකරණයක් අරගෙන ඒකෙන් අර කට්ටියට ගහන්න හදලා තර්ජනය කරනවා මේ ළමයින් මරණ එක නවත්තන්න කියලා. එයා මෙලනිව බේරගන්න උත්සාහ කරනවා. හැබැයි ඩොක්ටර් කොල්වෙල් එයාව රවට්ටලා ස්ප්‍රේ එකක් එයාගේ ඇහැට ගහලා එයාව අඩපණ කරනවා. මේ ගැටුම සිද්ධ වෙන අතරතුරේ හමුදා කඳවුර පුරාම අනතුරු ඇඟවීමේ සයිරන් සද්ද නාද වෙන්න පටන් ගන්නවා. කඳවුරේ ආරක්ෂක වැට කඩාගෙන සොම්බි රංචුවක් ඇතුළට කඩාගෙන වැදිලා මුළු කඳවුරම යුද පිට්ටනියක් බවට පත් වෙලා හැම තැනම වෙඩි සද්ද කෑ ගැහිලි සොල්දාදුවෝ සොම්බිලත් එක්ක මාරාන්තික සටනක විද්‍යාගාරයේ ෂටරය කඩාගෙන සොම්බි කෙනෙක් ඇතුළට පනිනවා. ඌ ඩොක්ටර් කොල්වෙල්ගේ සහායිකාවට පහර දෙනවා. මේ අවුල අතර නිර්වින්දනයෙන් ටික ටික ඇහැරෙන මෙලනි ශල්‍ය මේසේ පටි කපාගෙන නිදහස් වෙනවා. එළිය ඇති වෙලා තියෙන මහා විනාශය දැකලා එයා එළියට දුවනවා. කලබලේ මැද්දේ හැමෝම තමන්ගේ ජීවිතේ බේරගන්න දුවනකොට ඒකම තමයි සොල්දාදුවෙක් එතනට එනකොට මෙලනි එයාට පහර දීලා මෙලනි සිහිය නැතුව වැටෙනවා. බිම වැටිලා ඉන්න මෙලනි මිස් ජෙස්ටිනෝ මෙලනිව වඩා ගන්නවා. මිස් ජෙස්ටිනෝ එක්ක මෙලනි කඳුර විනාශයේ මැද්දෙන් ඉස්සරහට යනකොට එයාලා දකිනවා සන්නද්ධ රථයක් පැනලා යන්න ලෑස්ති වෙනවා කියලා. ඒක ඇතුලේ ඉන්නේ සාජන් පාක් තුවාල වෙලා ඉන්න ඩොක්ටර් කැල්වෙල් සහ තවත් සොල්දාදුවන් දෙදෙනෙක්. ඒ කියන්නේ ඒ සොල්දාදුවන් දෙන්න ගැලර් සහ ඩිලන්. ඒ කටේ පුළුවන් වෙනවා කඳුරෙන් එළියට ඒ රථයෙන් පැන ගන්න. පාක් මෙලනිව දැක්ක ගමන්ම තුවක්කුව දික් කරනවා. මොකද එයා දන්නවා මෙලනි කියන්නේ කොයි වෙලාවක හරි මිනි මරුවෙක් වෙන්න පුළුවන් කෙනෙක් කියලා. ඒත් මිස් ජෙස්ටිනෝ මෙලනිව බේරගන්න එයා ඉස්සරහට පනිනවා. එයාට වෙඩි තියන්න එපා. එයා මාව බේරගත්ත කියලා මිස් ජෙස්ටිනෝ කෑ ගහනවා. ඒත් පාක්ස්ගේ හිත වෙනස් වෙන්නේ නැහැ. එයා අණ කරනවා මෙලනිව දාලා යන්න. මිස් ජෙස්ටිනෝ මෙලනිව දාලා යන්න කැමති වෙන්නේ නැහැ. ඒත් එක්කම ඒ වෙලාවේ ඩොක්ටර් කැල්වෙල් කියනවා මෙලනිව එයාට ඕනි කියලා. මොකද එයා නැතුව බෙහෙත හදන්න බෑ කියලා. එයා දන්නවා. මේ කතාබහ අතරේ සාජන් පාක් අකමැත්තෙන් වුණත් මෙලනිව එයාලත් එක්ක අරගෙන යන්න තීරණය කරනවා. හැබැයි ලේසියෙන් නෙවෙයි. එයා මෙලනිගේ කටට මුඛාවරණයක් දානවා. අත් දෙකට මාංචු දානවා. ඒ වගේම එයාව තියාගෙන යන්නේ වාහනේ උඩ විශේෂ ආසනයක. මෙලනි කිසිම විරෝධයක් නැතුව ඒ දේවල් වලට ඉඩ දෙනවා. මොකද ඇයට තේරෙනවා තමන්ගේ අතින් අනිත් අයට අනුතුරක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ පුංචි කණ්ඩායම විනාශ වෙච්ච කඳවුර දාලා ජීවිතේ බේරගන්න අවනිශ්චිත ගමනක් යන්න පටන් ගන්නවා. කැලෑව මැදින් යනකොට එයාලගේ වාහනේ වතුර ඉවර වෙනවා. ඒ නිසා එයාලට සිද්ධ වෙනවා ළඟපාත ගඟකින් වතුර පොරව ගන්න. මේක හරිම අවදානම් වැඩක්. මොකද සොම්බිලා ඕනම තැනක ඉන්න පුළුවන්. පාක ඩිලන්සා ගැලර්ට කියනවා වතුර ගේන්න යන්න. එයාලා යනකොට මිස් ජෙස්ටිනෝත් එයාලත් එක්ක එනවා. ඒ වගේම අර ඩොක්ටර්ත් මෙලනිව වාහනේ උඩ තනියම දාලා ගඟ ළඟට ගියාම එයාලට ඇහෙන සද්දයක් නිසා එක සොල්දාදුවෙක් කැලෑ පැත්තට වෙඩි තියනවා. හැබැයි එයාලා කරපු මෝඩකම ගැන එයාලට දැනෙන්නේ තවත් ටික වෙලාවකින්. එක පාරම සොම්බිලා එයාලගේ පැත්තට එන්න පටන් ගන්නවා. ඩිලන්ව සොම්බි කෙනෙක් අල්ල ගන්නවා. පාක කොච්චර උත්සාහ කළත් ඩිලන්ව බේර ගන්න බැරි වෙනවා. එයාලා ආපහු ට්‍රක් එකට දුවනකොට සොම්බිලා පස්සෙන් පන්නනවා. මේ කලබලේ අතරේ ට්‍රක් එකේ ඉන්ධන නලයකුත් කැඩෙනවා. ඉතින් දැන් එයාලට වාහනේ පාවිච්චි කරන්න බැරි තත්ත්වයටත් ඇවිල්ලා. මෙතනදී ඩිලන්ගේ ජීවිතේ නැති වෙනවා. දැන් මෙයාලට ඉතුරු වෙලා තියෙන්නේ පයින්ම මේ භයානක ගමන යන්න. ට්‍රක් එක අතහැරලා දාපු කණ්ඩායම දැන් පාළු වෙලා ගියපු ලන්ඩන් නගරයේ හරහා පයින්ම ගමන් කරනවා. හැම තැනම දකින්න තියෙන්නේ විනාශ වෙච්ච ගොඩනැගිලි සහ පාළු පාරවල්. සොම්බිලාගෙන් බේරෙන්න එයාලා පාවිච්චි කරන්නේ විශේෂ ජෙල් එකක්. ඒක ඇඟේ ගාගත්තාම මිනිස් සුවඳ නැති වෙලා යනවා. ඒ නිසා නිදාගෙන ඉන්න සොම්බිලාට එයාලව අහුවෙන්නේ නැහැ. හැම අඩියක්ම
තියන්නේ හරිම පරිස්සමෙන්. මොකද එක වැරදීමකින් හැමෝගෙම ජීවිතේ නැති වෙන්නත් පුළුවන්. එයාලා යනකොට ඩොක්ටර් කැල්වෙල් එක තැනක නතර වෙලා බලනවා නිදාගෙන ඉන්න සොම්බි කෙනෙක් හරියට පොඩි ළමෙක්ව කරත් එක දාගෙන තල්ලු කරගෙන යනවා. ඒකෙන් එයාට අලුත් දෙයක් ගැන හිතනවා. ඒක එයාට පරීක්ෂා කරන්න බලන්න හිතනවා. ඒ පරීක්ෂා කරන්න ගිහිල්ලා සොම්බිලා ඇවිස්සලා එයාලගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. කොහොම හරි කණ්ඩායම එතනුනුත් බේරෙනවා. රෑ වෙනකොට කණ්ඩායම නවාතන් ගන්න තැනක් හොයා ගන්නවා. එයාලට හම්බෙන්නේ අතහැරලා දාපු පරණ රෝහලක්. ඇතුළට ගියාම දකින්න තියෙන්නේ හැම තැනම දූවිලි සහ පරණ බඩු. ඒත් ඒක එළියේ ඉන්නවට වඩා ආරක්ෂිතයි. එයාලා රෝහලේ ඉහළම මහලයකට ගිහිල්ලා එදා රෑ එතන ඉන්න තීරණය කරනවා. හැමෝගෙම මූණවල වල තියෙන්නේ මහන්සිය සහ බය. ඉස්සරහට මොනා වෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ. රෝහලේ ඉන්නකොට මෙලනි ඩොක්ටර් කැල්වෙල්ගෙන් අහනවා මම කවුද කියලා. එතකොට ඩොක්ටර් කැල්වෙල් මෙලනිට ඇත්ත කතාව කියනවා. එයා පැහැදිලි කරලා දෙනවා මෙලනි වගේ ළමයි තමයි සොම්බිලාගේ දෙවෙනි පරම්පරාව. මේ වෛරසය හැදුනට පස්සේ ගැබිනි මවුරුන්ටත් මේක බෝ වෙලා ඒ මව්වරුන්ගෙන් එයාලගේ බඩේ හිටපු දරුවන්ටත් මේ වෛරසය ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒ ළමයි අනිත් සොම්බිලා වගේ මොලේ නැති අය නෙවෙයි. එයාලට හිතන්න කතා කරන්න ඉගෙන ගන්න පුළුවන්. ඒත් එයාලත් සොම්බිලා වගේමයි. පණපිටින් ඉන්න අයව කන්න ආසාවක් එනවා. ඩොක්ටර් කියනවා මෙලනි වගේ ළමයි ඉපදෙද්දි එයාලගේ මව්වරුන්ගේ බඩ කඩාගෙන එළියට ආවේ කියලා. මේ කතාව අහන මෙලනි පුදුම විදිහට කම්පා වෙනවා. තමන් මේ වගේ කෙනෙක් කියලා එයා කවදාවත් හිතුවේ නැහැ. පහුවෙනිදා උදේ නැගිටිනකොට එයාලා දකින්නේ රෝහල වටේම සොම්බිලා පිරීලා. එළියට බහින්න විදියක් නැහැ. හැමෝම බය වෙලා ඉන්නකොට මෙලනි කියනවා එයා එළියට යන්නම් කියලා. මොකද මෙලනි සොම්බි කෙනෙක් නිසා අනිත් අයට එයාගේ සුවද එන්නේ නැහැ. ඒ නිසා එයාලා මෙලනිට පහර දෙන්නේ නැහැ. සාජන් පාක් අකමැත්තෙන් වුණත් මෙලනිට එළියට යන්න අවසර දෙනවා. මෙලනි තනියම පාළු නගරයේ දිගේ ඇවිදගෙන යනවා. අවුරුදු ගානකට පස්සේ එයාට නිදහසේ ඇවිදින්න ලැබෙන පළවෙනි වතාව තමයි මේක. නගරයේ ඇවිදගෙන යනකොට මෙලනිට බඩගිනි වෙනවා. එයා දකිනවා පාරේ ඉන්න පූසෙක්ව. තමන්ගේ සාජ බඩගින්න පාලනය කරගන්න බැරුව මෙලනි ඒ පූසව අල්ලගෙන කනවා. ඒකෙන් එයාගේ බඩගින්න ටිකක් නැති වෙනවා. ඊට පස්සේ එයාට හම්බ වෙනවා පාරේ ඉන්න බල්ලෙක්. මෙලනිට හොඳ අදහසක් එනවා. එයා ඒ බල්ලව අරගෙන රෝහල ළඟට යනවා. එතන ඉන්න සොම්බිලා බල්ලගේ සද්ද ඇහිලා බල්ලගේ පැත්තට හැරෙනවා. මෙලනි බල්ලව අතාරිනවා. බල්ලා එතනින් දුවලා යනකොට අර සොම්බි රංජුවත් බල්ලගේ පස්සෙන් පන්නගෙන යනවා. ඒකෙන් රෝහල ඉස්සරහා පාර සම්පූර්ණයෙන්ම හිස් වෙනවා. මෙලනිගේ මේ බුද්ධිමත් සැලසුම නිසා කණ්ඩායමට එළියට පැනගන්න අවස්ථාවක් ලැබෙනවා. නගරයේ මැදින් යනකොට කණ්ඩායම දකින්නේ හිතා ගන්නවත් බැරි දෙයක්. ලන්ඩන් වල තියෙන BT ටවර් එක වටේ සොම්බිලාගේ මල සිරුරු වලින් හැදුණු දැවැන්ත ගොඩනැගිල්ලක් තියෙනවා. ඒ මුළු ටවර් එකම අමුතු විදිහේ දිලීරයකින් වැහිලා. ඒ දිලීරයෙන් බීජාණු පිරුණු කරල් වගේ දේවල් එල්ලෙනවා. ඒක හරියට පේන්නේ යෝධ ගහක් වගේ. මේක දැක්කම හැමෝම පුදුම වෙනවා. මොකද මේ වගේ දෙයක් එයාලා කවදාවත් දැකලා නැහැ. මේ බීජ හැදිලා තියෙන්නේ සොම්බිලාගේ දිරාපත් වුණු මල සිරුරු වලින්. ඩොක්ටර් කැල්වින් මේ දැවැන්ත දිලීර ගොඩනැගිල්ල දිහා බලලා ඒකේ භයානකකම පැහැදිලි කරලා දෙනවා. එයා කියනවා මේ දිලීරේ තමයි වෛරසයේ ඊළඟ අධීරය කියලා. අර කරල් වගේ තියෙන ඒවා පරිණත වුණාට පස්සේ ඒකේ තියෙන බීජාණු පිපිරිලා ඒකේ තියෙන බීජාණු මුළු වාතයටම එකතු වෙනවා. එහෙම වුණොත් තාමත් වෛරසය හැදිලා නැති අන්තිම මිනිස්සු ටිකත් හුස්ම ගන්නකොට වෛරසය බෝ වෙනවා. ඒකේ මුළු මනුෂ්‍ය වර්ගයාම නැත්තටම නැති වෙලා යනවා. ඒ කියන්නේ මේ දිලීර ගොඩනැගිල්ල කියන්නේ ලෝක විනාශය අත ළඟ කියන සංකේතයක්. තව දුරක් ඉස්සරහට යනකොට කණ්ඩායමට හමු වෙන්නේ අතහැරලා දාපු ජංගම විද්‍යාගාරයක්. ඒක ඇතුලේ පරීක්ෂණ කරන්න අවශ්‍ය හැම උපකරණයක්ම තියෙනවා. මේක දැක්කම ඩොක්ටර් කැල්වෙල්ට ලොකු සතුටක් දැනෙනවා. මොකද දැන් එයාට පුළුවන් එයාගේ බෙහෙත හදන්න ආයෙමත් පටන් ගන්න. ඒ වගේම මේ ජංගම විද්‍යාගාරය එළියේ ඉන්නවට වඩා ගොඩක් ආරක්ෂිතයි. ඉතින් හැමෝම එදා රෑ එතන නවතින්න තීරණය කරනවා. විද්‍යාගාරයේ ඉන්නකොට සොල්දාදුවෙක් වෙන ගැලර්ට බයක් දැනෙනවා. එයා තීරණය කරනවා තනියම යන්න. එයා කෑම ටිකක් හොයාගන්න එළියට යනවා. ඒත් එයා දන්නේ නැහැ එයා යන්නේ මාරක උගලකට කියලා. ගොඩනැගිලි අතර ඉන්නවා මෙලනි වගේම. හැබැයි කිසිම අධ්‍යාපනයක් නැති කැලෑවට හුරු වුණු ළමයි රංචුවක්. එයාලා කෑමටින් පාරේ අතුරලා ගැලර්ව එයාලගේ උගලකට අල්ල ගන්නවා. ඊට පස්සේ ඒ වනචාරී සොම්බි ළමයි රංචුව ගැලර්ව මරාගෙන කනවා. ගැලර් පරක්කු නිසා පාක් සහ මිස් ජෙස්ටිනෝ සහ මෙලනි එයාව හොයාගෙන යනවා. එයාලා යනකොට දකින්නේ අර වනචාරී ළමයි
ගැලරුව මරලා. ඒ විතරක් නෙවෙයි දැන් එයාලවත් වට කරගෙන තමයි ඉන්නේ. ඒ ළමයි පාකර් සහ මිස් ජෙස්ටිනෝට පහර දෙන්න ලෑස්ති වෙනවා. ඒ වෙලාවේ මෙලනි ඉස්සරහට පනිනවා. එයා අර සොම්බි ළමයින්ගේ නායකයා එක්ක සටන් කරනවා. මෙලනි එයාගේ බුද්ධිය සහ ශක්තිය පාවිච්චි කරලා අර නායකයව පරද්දලා මරලා දානවා. ඒකින් අනිත් ළමයි හැමෝම මෙලනිට බය වෙනවා. එයාලා එයාගේ අලුත් නායකයා විදිහට පිළිගන්නවා. මෙලනි එයාලට අණ කරනවා පාක් සහ මිස් ජෙස්ටිනෝට කරදර කරන්න එපා කියලා. මොකද එයාලා දැන් මෙලනිගේ අයිතිය. හැමෝම ආපහු විද්‍යාගාරයට එනකොට ඩොක්ටර් කැල්වෙල් එයාලට සිහි නැතිවෙන්න වායුවක් ගහලා හැමෝම අඩපඩම් කරනවා. ඇත්තටම ඩොක්ටර් කැල්වෙල් කලින් සොම්බිලට පහර දීපු වෙලාවේ වෙච්ච තුවාලයක් නිසා ඒ තුවාලය දැන් විස වෙලා. එයා දන්නවා එයා තව ටිකකින් මැරෙනවා කියලා. මැරෙන්න කලින් එයාට ඕනේ කොහොම හරි බෙහෙත හදන්න. සිහිය ආපු මෙලනිට එයා කියනවා මනුෂ්‍ය වර්ගය බේරගන්න තියෙන එකම ක්‍රමය මෙලනිගේ මොලේ පාවිච්චි කරලා බෙහෙතක් හදන එක විතරයි කියලා. ඒ නිසා මෙලනිට කියනවා තමන්ගේ ජීවිතේ පූජා කරන්න කියලා. එයා කියනවා ඔයාගේ ජීවිතේ පූජා කරලා ඔයා ආදරය කරන මිස් ජෙස්ටිනෝ වගේ මිනිස්සුන්ව බේරගන්න කියලා. ඩොක්ටර් කැල්වෙල්ගේ කතාව අහන මෙලනිට එක පාරම ලොකු දෙයක් තේරෙනවා. ඇයට තේරෙනවා ඇයයි අනිත් සොම්බි ළමයිනුයි කියන්නේ ලෙඩක් නෙවෙයි. එයාලා තමයි මේ ලෝකේ අනාගතය. මිනිස්සුන්ගේ කාලය දැන් ඉවරයි. දැන් කාලේ එයාලගේ. එයා ඩොක්ටර්ගෙන් අහනවා අපි ජීවතුන් අතර ඉන්නවා නම් අපි ඇයි ඔයාලා වෙනුවෙන් මැරෙන්න ඕනි කියලා. මේ ප්‍රශ්නෙට ඩොක්ටර්ට දෙන්න උත්තරයක් නැහැ. මෙලනි තීරණය කරනවා තවත් පරීක්ෂණ භාණ්ඩයක් වෙන්න එයාට බෑ කියලා. එයා එයාගේ වර්ගයා වෙනුවෙන් නැගී සිටින්න තීරණය කරනවා. තමන්ගේ තීරණය ගත්ත මෙලනි විද්‍යාගාරෙන් එළියට දුවගෙන යනවා. එයා කෙලින්ම යන්නේ අර BT ටවර් එක ළඟ තියෙන දැවැන්ත දිලීර ගොඩනැගිල්ල ළඟට. එයා ලයිටරයක් අරගෙන ඒ මුළු දිලීර ගොඩනැගිල්ලම ගිනි තියනවා. මෙලනි දන්නවා ගින්දර නිසා බීජාණු කරල් පිපිරිලා මුළු ලෝකයේම වාතය හරහා වෛරස් එක පැතිරෙනවා කියලා. එයා කරන්නේ මිනිස්සුන්ගේ ලෝකය අවසන් කළා. එයාගේ වර්ගයාගේ ලෝකේ පටන් ගන්න එක. මෙලනි දිලීරයට ගිනි තියනවා දැකපු ඩොක්ටර් කැල්වෙල් එයාව නවත්තන්න පස්සෙන් දුවගෙන එනවා. ඒත් එයාට මෙලනිව අල්ලගන්න හම්බ වෙන්නේ නැහැ. පාර මැදදී අර වනචාරී ළමයි රංචුව ඩොක්ටර්ව වට කරගන්නවා. එයාලා ඩොක්ටර් කැල්වෙල්ව එයාලගේ රාත්‍රී ආහාරය බවට පත් කරගන්නවා. මනුෂ්‍යත්වය බේරගන්න හදපු විද්‍යාඥවරිය අනාගත පරම්පරාව අතින්ම මිය දෙනවා. මෙලනි තියපු ගින්දර නිසා දිලීර ගොඩනැගිල්ලේ තිබුණු බීජාණු කරල් දහස් ගණනක් එක පාරම පිපිරිලා යනවා. ඒකෙන් දැවැන්ත බීජාණු අහසට නිදහස් වෙනවා. ඒ බීජාණු හුලගත් එක්ක එකතු වෙලා මුළු ලෝකේ පුරාම පැතිරිලා යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තාමත් ජීවතුන් අතර ඉන්න අන්තිම මිනිස්සු ටිකටත් තව පැය කිහිපයකින් මේ වෛරසය බෝ වෙනවා. මනුෂ්‍ය වර්ගයේ අවසානය ඒ විදිහට ඒ බීජාණු වාතයෙන් තීරණය වෙනවා. මෙලනිම හොයාගෙන විද්‍යාගාරයෙන් එළියට ආපු සාජන් පාක් අර බීජාණු වලාකුළට අහු වෙනවා. එයාට වෛරසය බෝ වෙනවා. එයා දන්නවා එයා තව ටිකකින් සොම්බි කෙනෙක් වෙනවා කියලා. එයා මෙලනි ළඟට ඇවිත් එයාගේ තුවක්කුව මෙලනි අතට දෙනවා. කඳුළු පිරුණු දැස් වලින් එයා මෙලනිට කියනවා මම අර වගේ වෙන්න කලින් මට වෙඩි තියන්න කියලා. මුලදී මෙලනිට ඒකට හිත දෙන්නේ නැහැ. ඒත් පාකර්ගේ ඉල්ලීම ඉටු කරන්න ඇය අකමැත්තෙන් වුණත් තමන්ට සැරපරුෂ විදිහට සැලකුවත් අවසානයේදී තමන්ව තේරුම් ගත්ත ඒ සොල්දාදුවාට වෙඩි තියලා එයාගේ දුකට තිත තියෙනවා. අවසාන දර්ශනයේදී අපි දකින්නේ ජංගම විද්‍යාගාරයේ ඇතුලේ ආරක්ෂිතව ඉන්න මිස් ජෙස්ටිනෝව. එයා එළියට බහින්නේ නැහැ. මොකද එළියේ වාතයේ දැන් සම්පූර්ණයෙන්ම විසයි. විද්‍යාගාරයේ එළියේ මෙලනි අර වනචාරී ළමයි සහ කඳුරෙන් පැනලා ආපු අනිත් සොම්බි ළමයින්වත් එකතු කරගෙන පන්තියක් වගේ වාඩි වෙලා ඉන්නවා. මිස් ජෙස්ටිනෝ මයික්‍රොෆෝන් එකක් කරහා ඒ අලුත් පරම්පරාවට උගන්වන්න පටන් ගන්නවා. එක කාලයකදී මේ ළමයි හිරකාරයෝ වෙලා හිටියා. එයාලගේ ගුරුවරිය නිදහස්ව හිටියා. ඒත් දැන් ගුරුවරිය තමයි හිරකාරිය වෙලා ඉන්නේ. ළමයි නිදහස්ව ඉන්නවා. මේක තමයි අලුත් ලෝකය. මෙලනි අලුත් ලෝකයේ අනාගත පරම්පරාවට මඟ පෙන්නන ගුරුවරිය. ඒ කියන්නේ මිස් ජෙස්ටිනෝව බේරගෙන තියෙනවා. කතාව ඉවර වෙන්නේ මිස් ජෙස්ටිනෝ අලුත් ශිෂ්‍යයන්ට කතාවක් කියන්න පටන් ගන්නවත් එක්කමයි. මේ ලෝකේ අවසාන මිනිස් පුරුක විදිහට ඉතුරු වෙන්නේ මිස් ජෙස්ටිනෝ. ඉතින් මෙතනින් මේ ෆිල්ම් එකත් ඉවර වෙලා යනවා. අද කතාව ගැන ඔයා මොකද්ද හිතන්නේ? ඔයාගේ අදහසත් පල්ලෙහා කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා. මේ වගේම තවත් මූවි එක්ස්ප්ලেইন වීඩියෝ එකකින් හම්බ වෙනකන් මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.